අපේ ජීවිතේට එන සමහර අය එක්ක ගනුදෙනු කරන එක හරිම අමාරු දෙයක් නේද? ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඒ වගේ අයට දක්ෂ විදිහට මුහුණ දීලා අපේ මනස සංසුන්ව තියාගන්නේ කොහොමද කියන එක ගැනයි. කවදා හරි කෙනෙක් එක්ක කතා කරලා ඉවර වුණාම ලොකු වෙහෙසක් දැනෙන්නේ නැද්ද? හරියට ඇඟේ තිබ මුළු ශක්තියම කවුරු හරි උරලා බිව්වා වගේ. හරිම පීඩනයක්. ඉතින් මේ හැඟීම හුරුපුරුදු වෙන ඒකට හේතුවක් තියෙනවා. ඔව් අර කලින් දෙනුන වෙහසට හේතුව තමයි අපිට මුණ ගැහෙන්න හැම කෙනාම අපේ හොඳ හිතන අය නෙවෙයි. සමහර අය සමහර විට නොදැනුවත්වම වගේ අපේ මනසට හානි කරනවා. අන්න ඒක තමයි මේ කියන නොපෙනෙන බලපෑම කියන්නේ. මේ වගේ අයක තියෙන ඍණාත්මක බව නිසා අපේ ශක්තියේ හෙමින් නැති වෙලා යනවා. කරන වැඩ අවුල් වෙනවා. අන්තිමට අපේ ආත්ම විශ්වාසය පවා ටිකින් ටික බිඳ වැටෙන්න පුළුවන්. අන්න ඒක තමයි මේකේ තියෙන නොපෙනෙන භයානකකම. හරි. එහෙනම් කොහොමද අපි මේ ලගේ කෙනෙක්ව හරියටම අඳුරගන්නේ? මොකද අඳුරගන්න එක තමයි වැදගත්ම පළවෙනි පියවර. අපි බලමු මේ අය පෙන්눔 කරන ප්‍රධාන ගති ලක්ෂණ කාණ්ඩ 4ක් මොනවද කියලා. පළවෙනි එක තමයි සමහර වෙලට කපටිම දේ. ඒ කියන්නේ අනිත් අයවයි අවස්ථාවනුයි Tamanට ඕන විදිහට පාලනය කරන්න තියෙන පුදුම හැකියාව. මේක ගොඩක් වෙලාවට එන්නේ Tamanගේ අනාරක්ෂිතකම නිසාමයි. හැමදේම Tamanට ඕන විදිහට වෙන්න ඕන කියන හැඟීමෙන්. ඇත්තටම යාළගේ උපක්‍රම හරිම සූක්ෂමයි. Tamanට වාසි පැත්තට කතාව හරවනවා, හැමදේටම වැරද්ද අනිත් කෙනා පිට පටවනවා. සමහර වෙලාවට හරිම අසරණ කෙනෙක් වගේ රඟපාලා අනුකම්පාව දිනා ගන්න බලනවා. මේ හැමදේකම අන්තිම අරමුණ එකයි. ඒ තමයි අපිව මානසිකව පාලනය කරන එක. හොඳයි. දෙවෙනි කාණ්ඩය තමයි අපි ශක්තිය සම්පූර්ණයෙන්ම උරා ගන්න Taman ගැන විතරක් හිතන ගති ලක්ෂණ. මෙන්න මේ අයක ටික වෙලාවක් හිටියත් ඇඟට ලොකු වෙහෙසක් දැනෙන්න යන්නේ ඒකයි. මොන්ට කොච්චර හොඳ දෙයක් පෙන්නුවත් දකින්නේ ඒකෙන් නරක පැත්ත විතරයි. නිතරම මැසිවිලි පොඩි දෙයක් ලොකු ප්‍රශ්නයක් කරගන්නවා. ඒ විතරක් නෙවෙයි අනිත් අයගේ අදහස් අහනවා වෙනුවට පැය ගණන් තමන් ගැනම විතරක් කතා කරනවා. හරියට ලෝකේ ඉන්නේ තමන් විතරයි වගේ. මේක තමයි තීරණාත්මකම කාරණය. තමන්ගේ අතින් වරදක් වුණත් ඒක පිළිගෙන සමාවෙල්ලන්න කිසිම නිහතමානීකමක් නැහැ. එයාලගේ මතය අනුව එයාලා හැමදාම හරි වැරද්ද තියෙන්නේ හැමතිස්සෙම වෙන කෙනෙක්ගේ අතේ. හරි තුන්වෙනි කාණ්ඩය. මේක තමයි සමහර විට භයානකම දේ. මොකද මේ අයගේ ක්‍රියාකලාපය නිසා කෙනෙක්ගේ ආත්ම අභිමානයට ලැබූ ජයග්‍රහණ වලට කිලින්ම හානි වෙනවා. මේක හරිම සියුම් විදිහට සිද්ධ වෙන මානසික ප්‍රහාරයක්. මොන දේ කළත් ඒකේ අඩුපාඩුවක්මයි දකින්නේ. ජයග්‍රහණයක් ලැබුවම හදවතින්ම සතුටු වෙන්නේ නැහැ. ඒ වෙනුවට තරංගයක් පටන් ගන්නවා. අන්තිමට වෙන්නේ මොකද්ද? Tamanගේ හැකියාවන් ගැන Tamanටම සැක හිතෙන තැනට වැඩ සිද්ධ වෙනවා. හොඳයි. දැන් හතරවෙනි කාණ්ඩය. මේක තමයි මේ හැමදේම වහගන්න යාලා පාවිච්චි කරන ආයුධය. ඒ තමයි අවංකකමක් නැතිකම සහ වගකීමෙන් පැනලා ගිහින් අනිත් අයට දොස් කියන එක. විශ්වාසය කියන දේ ඒක මේ අයට අදාළම නෑ. පොඩි දෙයකටත් බොරු කියනවා. ඒ විතරක් නෙවෙයි තමන්ගේ ජීවිතයේ වෙන හැම අසාර්ථක දෙයකටම වග කියන්න ඕනේ වෙන කෙනෙක් කියලා තමයි නිතරම ඇඟිල්ල දික් කරන්නේ. ඉතින් මේ හැසිරීම් දිගුකාලීනව කෙනෙක්ගේ මනසට කොහොමද බලපාන්නේ? අපි ඒ ගැන බලමු. මේක එකපාරට වෙන දෙයක් නෙමෙයි, ටිකෙන් ටික හෙමින් සිද්ධ වෙන විනාශයක්. මේ බලන්න මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මෙහෙමයි. මුලින්ම පටන් ගන්නෙ නිරන්තර විවේචන වලින්. ඊළඟට හැල්ලුවට ලක් කරන එක. අන්තිම ප්‍රතිඵලය තමයි Taman ගැන තියෙන විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන එක. හරි. දැන් එහෙනම් වැදගත්ම දේ මේ තත්වෙන් ගැලවෙන්න මොකද කරන්නේ? මොකද හඳුනාගත්තට විතරක් මදි ක්‍රියාත්මක වෙන්නත් ඕන. වැදගත්ම දේ තමයි මේක අඳුරගෙන Tamanව ආරක්ෂා කරගන්න පියවර ගන්න එක. ඇත්තටම මේ හැසිරීම් රටාවන් හඳුනා ගන්න එක තමයි මේ වගේ අයකින් ගැලවෙන්න තියෙන බලවත්ම මෙවලම. ඔව්. දැනුවත් වීම තමයි පළවෙනි ආරක්ෂක පෞර. ඉතින් මේ වටිනා මානසික සුවය ආරක්ෂා කරගන්න ප්‍රධාන ක්‍රියාමාර්ග දෙකක් තියෙනවා. පළවෙනි එක පුළුවන් තරම් මේ වගේ අයගෙන් දුරස් වෙන එක. ඒ කියන්නේ කෝල් සීමා කරනවා, මුණ ගැහෙන එක අඩු කරනවා වගේ දේවල්. ඒත් හැමෝම ජීවිතෙන් අයින් කරන්න බෑනේ නේද? අන්න ඒ වගේ වෙලාවට තමයි දෙවෙනි විකල්පය තියෙන්නේ. ඒ තමයි ස්ථිර සීමාවන් දාගන්න එක. උදාහරණයක් විදියට මට මේ මාතෘකාව ගැන කතා කරන්න කැමති නෑ කියලා කියන එක. එහෙම නැත්නම් මට දැන් යන්න ඕන කියලා තමන්ගේ කාලය ආරක්ෂා කරගන්න එක. මේ දේ හැම වෙලේම මතක තියාගන්න ඕන ඕනෑම කෙනෙක් කියන්නේ වටිනා කෙනෙක්. ඒත් තමන්ගේ මනසේ සාමය ඊටත් වඩා වටිනවා. ඉතින් ඒ සැනසීම වෙනුවෙන් සීමාවන් දාගන්න, තමන්ව ආරක්ෂා කරගන්න කවදාවත් බය වෙන්න එපා.
අවසාන වශයෙන් පොඩක් හිතන්න මේ වගේ ගති ලක්ෂණ තියන අය ජීවිතේ මුණ ගැහිලා තියෙනවද? එහෙම අයව හඳුනාගෙන Tamanව ආරක්ෂා කරගන්න පියවර අරගෙන තියෙනවද? මේ ගැන හිතන එකම ඉදිරියටත් මේ වගේ අයට මුහුණ දෙන්න ලොකු ශක්තියක් වෙයි.